හායි මේ දවස්වල වැස්ස නිසා හැම ගෙදරකම වගේ වුණ හැම්බිරිසාව කැස දෙනවනේ. එහෙනම් අපි බලමු ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න කොහොමද හොඳ ලේසියෙන්ම රසම් එකක් හදාගන්නේ කියලා. ඒකට මුලින්ම ඕනේ මෙන්න ඔයගේ කොටන්න මොකක් හරි. එහෙම නැත්නම් මිරිස් ගලේ හදන්නත් පුළුවන්. මම ඉතින් ලේසියට කොටනවා. අපි ඒකට දාගන්නවා. අපි මුලින්ම දාගන්නවා හොඳ ගම්මිරිස් ඇට. ගම්මිරිස් ටිකක් වැඩිපුර දාගන්න. මොකද අර සැර එහෙම හොඳයි. ගම්මිරිස් හොඳයි. ඇත්තටම කැස්සට එහෙම ගම්මිරිස් හොඳයි. ඊට පස්සේ අපි දාගන්නවා සූදුරු. කොච්චර ගම්මිරිස් දානවද ඒ ගානටම සූදුරුත් දාලා දැන් මේ දෙක හොඳට පවුඩර් වෙන්න කොටා ගන්න. මෙන්න මේ වගේ හොඳට කොටා ගත්තට පස්සේ අපි ඒකට දාගන්නවා කරපිංචා. මේ අපිට හොඳටම වැස්ස ඔයාලට මම කතා කරන එක ඇහෙනවද දන්නේ නැහැ. මම පොඩ්ඩක් හයියෙන් කතා කරන්නම්. දාගන්නවා කරපිංචා. කරපිංචා වල හොඳට හොදලා ගන්න මේ නටුවත් එක්කම දාන්න. ඒක තමයි අර හොඳ සුවඳක් එන්නේ. ඊට පස්සේ අපි දාගන්නවා සුදු ලුණු පොත්ත පිටින්ම දාගන්න. ඊට පස්සේ දාගන්නවා මොකද්ද මේ ලොකු ලුණු නෙමෙයි අත්‍තරම දාන්න ඕනේ මේ රට ලුණු. අර චූටි ලුණු එක ඒක තමයි දාන්න ඕනේ. මට ඒක නෑ. ඒ නිසා මම ලොකු ලුණු එක දාගන්නවා. මොකද මේකට වඩා ඒක තමයි ගුණ. එතකොට ඒක තියෙනවා නම් මේක දාගන්න. දැන් මේ තුන දාලා තමයි කොටන්න ඕනේ. හැබැයි මම පොඩ්ඩක් මේ ටිකක් වැඩිපුර ගුණ වෙන්නත් එක්ක කියලා මුරුංග කොළ ටිකක් ගත්තා. මුරුංග කොළ ටිකක් දාගන්න. ඒක අවශ්‍යම නෑ. මුරුංග කොළ නම් අවශ්‍ය නෑ. තිබුණ නිසා ඉතින් මම දාගත්තා. දැන් ඉතින් මේකත් දාලා හොඳට චප්ප චොරොස් වෙනකම් කොටා ගන්න. දැන් අපි රසම් හදාගන්න භාජනයක් ලිපේ තියලා ඒකට පොඩක් තෙල් දාගන්න. තෙල් එක රත් වුණාට පස්සේ අපි අබ ටිකක් දාගන්න. ඊට පස්සේ මේ පෙරුංගායම් චුට්ටක් කුඩු දාගන්න. මේකත් අනිවාර්ය නෑ. හැබැයි ඉතින් පෙරුංගායම් කියන එක හොඳයිනේ අපේ ආහාර ජීර්ණය වෙන්න. ඒක දාලා අපි අර කොටාගත්ත අපේ මිශ්‍රණය තියෙනවානේ රසම් එකේ මිශ්‍රණය ඒක දාගන්නවා මේකට. කොටපු වංගෙඩියටම මම වතුර ටිකක් දාලා ඒ වතුර ටිකක් දාගන්න. මේක වැඩිපුර ටිකක් වතුර දාගන්න. මේකේ වැදගත්ම දෙයක් තමයි සියඹලා. මේකට දාගන්නවා ටිකක් වැඩිපුර සියඹලා. ටිකක් ලාවට මිරිස් කුඩු දාගන්නවා. මේක වැඩිපුර මිරිස් කුඩු දාන්නේ නැහැ. මම මිරිස් කුඩු දාන්නේ චුට්ට පාට වෙන්න විතරයි. මොකද අපි ගම්මිරිස් දාලානේ දෙන්නේ. ටිකක් ලාවට කහ කුඩු. අමතක වෙන්නේ නැතුව ලුණු දාගන්න. මේකට ඕනේ නම් තක්කාලි දාන්න පුළුවන්. තක්කාලි දැම්මොත් තක්කාලි රසම් වෙනවා. මම ගොඩක් වෙලාවට තක්කාලි දාන්නේ නැහැ. උනට තක්කාලි දැම්මම ටිකක් අමුතු රහක් එනවා. ඒ නිසා මම ටිකක් තක්කාලි දාගත්තා. දැන් මේක හොඳට මිශ්‍ර කරලා වහලා තියන්න විනාඩි 10ක් විතර. කොච්චරක් දුරට මෙයා මේ නටනවද ඒ තරමට මේක රහයි. මෙයා හොඳට මිශ්‍ර කරලා ඔක්කොම ටික කුක් වෙන්න ඕක වහලා තියන්න. ඔන්න අපේ රසම් එක රෙඩි. රසම් හැදුවම ඔයගලන්ගේ මුළු ගෙදරම රසම් සුවඳක් එනවා. රසම් එක මේ වගේ සුප් එකක් විදිහට බොන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හවසට තේ බොනවා, ප්ලේන් ටී බොනවානේ. එහෙම බොන්න නැතුව වැස්ස දවසකට මේක බොන්න. ඊට ඒ කියන්නේ තේ බොන්න නැතුව මේක බොන්න. එහෙම නැත්නම් බත් එක්ක දාගෙන කන්නත් පුළුවන්. අනිවාර්යෙන් සතියකට සැරයක්. එහෙම නැත්නම් at least මාසෙකට සැරයක්වත් ළමයිට හදලා දෙන්න. හොඳයි. ඉතින් මේක අර පොඩ්ඩක් කැස්සෙන්න වගේ දැන් උණ එහෙම හැදෙන්න කලින් පොඩ්ඩක් කියනවනේ අර උගුර මොකද්ද වෙනවා එහෙම කියලා මේක යන්නේ එහෙම කියනකොට ඉතින් ටක් ගාලා මේක හදලා දෙන්න. ඒකට ඉතින් අපේ ප්‍රතිශක්තියත් වැඩි වෙනවා. ළමයිගේ ප්‍රතිශක්තියත් වැඩි වෙනවා. අත්‍තරම රහයි.
හදලා බලන්න එහෙනම්. ඔන්න අපේ හයා බොනවා. හයා බීලා කියන්නේ රහයිද කියලා. හරිම රහයි.